හලෝ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ඉතින් හසියා ඔන්න අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Free Fire proxy account එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලාම ඉතින් වීඩියෝ එක බලන්න පටන් ගමු. ඉතින් වැඩි කතා බහක් නැහැ. අපි යන් අද වීඩියෝ එකට. 2000 years later. ඉතින් මේ proxy account එක හදන්න ඔයගොල්ලන්ට ඕන වෙන්නේ පුංචි app එකක් විතරයි. ඒ app එක තමයි TerraBox app එක. ඒ TerraBox app එක download කරනවා නම් ඔයගොල්ලෝ Play Store එකෙන් කෙලින්ම download කරන්න එපා. මොකද ඒ file එක තියෙන්නේ TerraBox app එකේ link එකෙන් ගියොත් විතරයි. මම ඒ link එක දාලා තියන්නම් මගේ comment box එකේ. උඩම තියෙන pin කරලා තියෙන comment එකේ දාලා තියන්න. ඉතින් ඔයගොල්ලන්ට ඒ link එක touch කරපුවාම මෙන්න මේ වගේ පෙන්නනවා. ඉතින් මෙතන තියෙනවා view in TerraBox කියලා බටන් එකක් යටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බටන් එක ක්ලික් කරපු ගමන් අපි යන්නේ කෙලින්ම Play Store website එකට. Play Store website එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් app එක install කරන තැනට යටින් see in Play Store කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒකට ගියපුවාම Play Store එකෙන් install කරන්න දෙනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ app එක download කරගන්න. ඉතින් ඔයාලා app එකට log වෙන්න ඕන download කරලා ඉවරලා app එකට log වුණාම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නනවා Singing with Google කියලා බටන් එක. අන්න ඒක දීපුවාම ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන Google account එක පෙන්නනවා. මෙහෙම දෙයක් තියෙනවා ඔයගොල්ලෝ මේ Google account තෝරනකොට ඔයගොල්ලන්ගේ වැදගත්ම Google account තෝරන්න එපා. මොකද ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයගොල්ලන්ගේ account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් නම් ඔයගොල්ලෝ හදාගන්න Google account අලුත් Google account එක. ඊට පස්සේ ඒකෙන් log වුණාට පස්සේ මෙහෙම complete කියලා බටන් එකක් එනවා. ඊට පස්සේ allow කියලා බටන් එකක් එනවා. අන්න එක ටච් කරන්න allow කියලා දෙපාරක් එනවා. ඊට පස්සේ මේ වගේ ad එකක් එනවා. ඒ ad එක skip කරන්න. skip කරපුවාම මේ වගේ app එකට log වෙනවා ඔයගොල්ලෝ. ඉතින් ඔයාලා app එකට log වුණාට පස්සේ මෙන්න මේ වගේ ad එකක් එනවා. මේ ad එක අයින් කරාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් view more කියලා බටන් එක. ඉතින් ඒක ක්ලික් කරපුවාම අපිට එනවා TerraBox share කියලා option එක. අන්න ඒ option එක යටතේ තියෙනවා APK එකක් OB53 proxy server කියලා APK එකක්. ඉතින් මේක save කියන බටන් එක දීපුවාම මේක ඇත්තටම අපේ Free Fire Max game එක ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ Free Fire Max game එක තියෙනවනේ ඒක දැනට delete කරගන්න. ඉතින් මේ save බටන් එක දීපුවාම නැවතත් එනවා save කියලා බටන් එකක්. ඒක click කරන්න. ඊට පස්සේ මේක complete වෙනවා පේනවා අපිට. ඊට පස්සේ මේක ෆෝන් එකට download කරගන්න ඕන. MB 450ක් විතර එනවා මේක download වෙනවා ෆෝන් එකට. මම download කරලා තියෙන හින්දා ඒ කොටස නෑ මේ වීඩියෝ එකේ. ඉතින් ඔයගොල්ලෝ download කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ APK එක ෆෝන් එකට install කරගන්න ඕන. download කරලා ඉවර වෙලා ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ game එකට log වෙන්න. ඉතින් මේ ඔක්කොම කරාට පස්සේ ඔයගොල්ලන්ගෙන් මේවට ඉල්ලනවා permission ඉල්ලනවා. ඔයගොල්ලන්ගේ setting එකෙන් එහෙම permission ඉල්ලනවා මේ app එක download කරන්න පුළුවන්ද කියලා බැරිද කියලා ඔයගොල්ලන්ට තීරණය කරන්න එනවා. ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන්න ඒක download කරනවද නැද්ද කියලා මෙන්න මේ වගේ danger කියලා එනවා notification එකක්. ඉතින් ඔයගොල්ලෝ මේක permission දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ අපි මේක game එකට log වෙලා බලන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ Free Fire Max ඔය දැන් download කරපු අපේ Free Fire APK එකට log වෙන්න ඕන. ඉතින් ඒ log වෙනකොට ඔයගොල්ලන්ට guest account එකකින් තමයි log වෙන්න ඕන. මොකද ඔයගොල්ලන්ගේ ප්‍රධාන මේල් වලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැදගත් මේල් වලින් log වෙන්න නම් එපා. ඉතින් ඔයගොල්ලෝ එහෙම log වෙනකොට ඔයගොල්ලන්ට එනවා error එකක්. error message එකක් එනවා. ඔයගොල්ලෝ Free Fire account හදන්න දන්නවා. ඉතින් ඒ විදිහට හදාගෙන යනකොට error එකක් එනවා. log වෙන්න බෑ. ඉතින් ඒ error එකත් එක්ක එනවා ID එකක්. ඉතින් ඒ ID එකත් එක්ක හොඳට screenshot එකක් ගහලා ඔයගොල්ලෝ යන්න Google එකේ ගිහලා Google Lens එකේ අපි මේ ෆොටෝ එක ලොකු කරලා ඒ ID එක copy කරගන්න ඕන මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි ඒක copy කරගෙන ඉවරලා එතනින් back වෙලා යන්න ඕන Google එකේ search bar එකට. ගිහිල්ලා ඉවර වෙලා search කරන්න ඕන unlock ff beta කියලා search කරන්න ඕන. search කරලා පළවෙනියට මෙන්න website එක open කරගන්න. ඉතින් ඔයාලා website එකට ගියපුවාම දෙන්න මේ වගේ තැනක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න ලැබෙන්නේ. මෙතන ad ගොඩාක් එනවා. ඉතින් මේ ad skip කරන්න ඕන නැත්නම් close කරන්න ඕන. මේ ad ඇතුළට ඔයගොල්ලෝ යනවා නම් ad වල website වලට යනවා නම් back button එකේ එකපාරක් back වෙන්න. මොකද දෙතුන් පාර back වෙන්න යන්න එපා. මොකද website එකෙන්ම අයින් වෙනවා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් continue with Discord කියලා button එක. අන්නේ Discord බටන් එක දීපුවාම මෙතන ඔයගොල්ලන්ට එනවා ID එක ගහන්න.
මොකද ගහන්න ඕන ID එක අර error එකක් වගේ ගේම් එකට යනකොට ආපු ID එක තමයි මෙතන ගහන්න ඕන. ඊට පස්සේ මෙතන යට තියෙනවා continue කියලා බටන් එක. ඒ continue බටන් එක දෙනකොට හැම වෙලාවකම add එනවා. ඒ add close කරන්න. අර වගේ වෙබ්සයිට් වලට යනවා නම් ඕගොල්ලෝ back button එකෙන් back වෙන්න. දෙතුන් පාර back වෙන්න එපා ඉස්සෙල්ලා කියවුවා වගේ. ඕගොල්ලොන්ගේ වෙබ්සයිට් එකෙන්ම අයින් වෙනවා. ඉතින් එහෙම කරාට පස්සේ ඕගොල්ලන්ගේ 4 පාරක් විතර එනවා ඔය continue බටන් එක දෙන්න. ඉතින් 4 පාරක් වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ 4 පාරම දුන්නාට පස්සේ ඕගොල්ලන්ට එනවා account එකේ ID එක verify වුණා කියලා message එකක්. ඒ කියන්නේ ඔය වෙබ්සයිට් එකේම ඉස්සරහට එනවා message එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක verify වුණා කියලා message එකක් ආවනම් ඕගොල්ලන්ට පුළුවන් game එකට log වෙලා බලන්න. ඉතින් ඕගොල්ලෝ දාපු නමත් එක්කම ඕගොල්ලන්ගේ guest account එක හැදිලා තියෙනවා proxy account එක. Nice. ඉතින් කොල්ලනේ මේ තියෙන්නේ මං හදාගත්ත proxy account එක. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ unlimited game තියෙනවා. ඕගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ account එක content creators ලාට එහෙම ගොඩක්ම වටිනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඕගොල්ලෝ like එකක් දාන්න. නොදන්න යාළුවෙකුටත් බලන්න share කරන්න. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඕගොල්ලන්ට සුබම සුබ දවසක්.